ඉතින් ආදරණීය යාළුවනේ සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද හිතුණා කුකුලාසාට හත්මාලුවක් හදන හැටි වගේම ඔයාලට පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරන්න. ඉතින් අද අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා වට්ටක්ක කරට කිරියල බෝංචි ලීස් ගෝවා සහ එළබටු. ගෝවා ගෙඩිය පොඩ්ඩක් උඩිහි අවස හොඳට තිබිච්ච එක දැන් නම් පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ. මම හිතන්නේ අර පත්තරේ කියන්නේ වෙලන් දැන්නීමක් නෙමෙයි මොකද්ද මේ නිවුස් එකක් ගෝවා ගහපල්ලෙන් මේ ගෝවා ගෙඩියයි මනුස්සය දෙන්න වැටිලා කේස් එක. අන්න ඒ ගෝවා ගෙඩිය තමයි මට හම්බ වෙලා තියෙන්නේ. හරි. ඉතින් මම අද මේ සඳහා ගෑස් ලිප නෙමෙයි පාවිච්චි කරන්නේ. අපි හිතුවා මේ නැකත් වෙලාවෙම තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ කිරියල්ටි බලන්න ඕනේ. නැකත් වෙලාවෙම තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේකට මේ ගත්ත අලුත්ම මැටි වලට තමයි මේ තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම ඔන්න ඔය විදිහට ගෝවා කෑලි ටික මුලින් පොඩ්ඩක් කැපලා ගන්න දෙක කපන එකට වැඩිය ලේසි. ඔන්නෝම කෑලි වලට කඩලා ගන්න එක. හරිද? ඉතින් මම මේ වීඩියෝ එක කරන්න යාළුවනේ 2025 අලුත් අවුරුද්ද කියන්නේ අප්‍රේල් මාසයේ තමයි මේ වීඩියෝ එක ගන්න. ඉතින් අර මම channel එකක් හදලා තිබුණේ නැහැ. මට හිතුණා පොඩි YouTube channel එකක් හදලා අපි දන්න දේවල් අපි දන්න දේනේ සාමාන්‍යයෙන් කුකින් කරන වැඩේ. ඉතින් ඒ වගේ පොඩ්ඩක් හිතුණා. ඉතින් අපි ඒකින්ද තමයි මම මේක වීඩියෝ කරගෙන පුරාගෙන YouTube එකට අප්ලෝඩ් කරන්න හිතුවේ. ඉතින් ඔය තියෙන එළබොටු ටික එළබොටු එහෙම කපා ගන්නකොට බොහොම ප්‍රවේශයෙන් කපා ගන්න ඕනි. අපි නම් ඉතින් මේ එළබොටු ටික කපලා පොඩ්ඩක් අර මැදේ තියෙන මේ අර මදේ වගේ කෑල්ල පොඩ්ඩක් අයින් කරලා දැම්මා. සමහර අර මෝරච්චේ වගේ ලපටි වන්නන්නේ ගැටලුවක් නැහැ. නමුත් අපි පොඩ්ඩක් අයින් කරලා දානවා. ඉතින් අර පණුව එහෙම ඉන්නව පොඩ්ඩක් තල්ලා ගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් බල්ලා ගන්න ඕනේ. තල්ලා ගන්න කට්ටිය පොඩ්ඩක් බල්ලා ගන්න ඕනේ. මේ පණුවකේම වුණොත් හැබැයි උඹලකට දාන්න ඕනේ නැහැ නේද? හට්ටිය ටිකෙන් ටික පිනාටි නේ. ඉතින් ඊට පස්සේ අපි වට්ටක්ක කර ටික මේවත් ඉතින් හොදලා එහෙම තමයි තිබුණේ. නමුත් ඉතින් ආයි පොඩ්ඩක් උදේ පාන්දර හොදලා මේ එතකොට පොඩි කුයික් එකක් එනෝනේ අතටත් ගන්නදාර එළබොටු වල මේ මොකද අර කියන්නේ කාට පිපිලා තියෙන්නේ නේ. දැන් මේකට දැම්ම ගෝවා දැම්මා කිරියල් ටික දැම්මා එළබොටු ටික දැම්මා. දැන් අපි වට්ටක්ක ටිකක් දාන්නයි හදන්නේ. වට්ටක්ක කිව්වොත් වට්ටක්ක කර ටික අර මලකුත් තියෙනවා ඒකේ. ඉතින් උන්ට වතුර ටික පොඩ්ඩක් මිටි කරලා දාලා ඉතින් ඔටියත් පොඩ්ඩක් මේවා නම් හැබැයි මේ කඩන්න බෑ දඬුනේ. කපන්න තමයි තියෙන්නේ ඔවත්. ඉතින් අවුරුදු කෑම මේසයට මම හිතන්නේ නැතිවම බැරි කෑමක් තමයි අපේ පළාතවල. සබරගම පළාතට ගොඩක් ආවේනිකයි මම හිතන්නේ මේ ඔය හත්මාලු කියන එක. ඉතින් දැන් මම හිතන්නේ ටීවී වල වුණත් ගොඩම පෙන්නන්නේ දැන් ඔය හත්මාලුවක් එහෙම පෙන්නන්නේ නැහනේ. කිරිබතක් ඇදුවා පහනක් පත්තු කරා ඔන්න අවුරුදු නැකතර සමරුවා. දැන් අපේ පළාතවල අපේ විදිහට මම දන්න කාලේ ඉඳන්ම ඔය නැකතට අනිවාර්යයෙන්ම හත්මාලුවක් සෙට් වෙනවම තමයි. ඉතින් එළවලු වර්ග වල පොඩි පොඩි වෙනස්කම් වෙනවා. දැන් මම කොස්සට එහෙම දාලත් මම දැකලා තියෙනවා හදනවා. දැන් මේ පාර කජු වගේක් හම්බෙලා තියෙනවා. ඒකින්ද කජු ටික දානවා. එන්න මේ තියෙන බෝංචි ටික ලපටි බෝංචි ටික හම්බ වෙනවා. ඉතින් ඒ ටිකත් ඔන්න කඩලා හරි කපලා හරි කොටලා හරි ඕන විදිහට ගන්න පුළුවන්. විදිහ බෝංචි ටික තමයි මේ ටිකට. මෝරලා නැහැ. ඒ ටිකත් ඉතින් දැන් මේකට දා ගන්න. දැන් ගොඩක් අයිටම් දාලා තියෙන්නේ. දැන් හට්ටියේ ගොඩක්ම දැන් ඔනේ පිරිලා තියෙන්නේ. පිරි ගිහින් තියෙන්නේ. හරි. දැන් ගෝවා එතකොට අල කිරියල ටික එළබොටු ටික වට්ටක්ක කර ටික ඊට පස්සේ මොනවද මේ බෝංචි ටික නම් අපි අර කැල තුන අල්ලලා කඩන්න එකම බෝංචි ඉතින් කපලා ගන්න පුළුවන් හැබැයි ලේසි නේද නෑ මේ ටික ලපටින් තමයි හිතන්නේ කඩලා ගන්නවා ඇත්තේ ලීස් ටික නම් පොඩ්ඩක් මෝරලා තියෙන ඉතින් හරි ලීස් ගත්තාම ඔන්න මුල් ටික පොඩ්ඩක් හොඳට මේ සුද්ධ කරන්න ඕන තමයි වැලි තියෙන චූටි වැල්ලා තියෙනවා නැත්තම් ඉතින් ඔන්න පොලුත් ගෑවෙනවා දැන් බර ගාලා ලිස් ටිකක් කඩන්න නම් අමාරුයි මම හිතන්නේ ඒ ටික කපලා තමයි ගන්න වෙන්නේ ඔක්කොම ටික හරි හත්මාලෝයෙන් අපි කන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට පාරයි එහෙම හරි විදිහට බැලුවොනේ යාර දේශීය කුළුබඩු තමයි මම හිතන්නේ ඔක්කොම එකට මේ අපි දැන් දාන්නේ ඉතින් මගේ යාළුවනේ අවුරුදු කාලවලදී අධික තෙල් කෑම නිසා ඇතිවන අර බඩ පුරවා දැමීම කොලෙස්ටරෝල් ගතිය ඒ කියන්නේ ඔළුවේ කැක්කුම් වැනි රෝග රසක් මේ හත්මාලුව මගින් පොඩ්ඩක් පාලනය කරනවා. ඉතින් ඒ වගේ මතක් කරනවා කුකුලසා channel එක subscribe කරලා like පාරකුත් දාලා පොඩි comment එකකුත් දාන්න අමතක කරන්න එපා මගේ ආදරණීය යාළුවන්. ඉතින් දැන් බත් එක එහෙම ලිපේ තියලා තින්නේ නැකත් වෙලා නම් මේ වීඩියෝ හදන්නේ නේ. ඉතින් වහන ශබ්ද අනම්මන විවිධ ශබ්ද එහෙම ඇහෙන්න පුළුවන් මම මොකද මේකේ මේ වීඩියෝ කරේ අප්‍රේල් මාසේ දැන් ඊටු වැඩ කටයුතු ටික
ඉවර කරේ ජූනි මාසෙ වගේ. මාස දෙක තුනක් ගියා. දැන් මේකට මේ කජු ටික එහෙම දාලා තියෙන්නේ. හරි. කජු දාලා ඔක්කොම දැන් දාලා තියෙන්නේ. දැන් ඕන මිරිස් කුඩු ටිකකුත් දාලා තියෙනවා. ඊට පස්සේ දැන් කජුවට තවත් එහෙම්මෙන් වැටෙනවා. ඊට පස්සේ කහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ කහ 3-5 උණු 3-5 ටිකක් දැම්මා. මේ අපි හදපු විශේෂ 3-5 කුඩුවකුත් තියෙන ඔය මාළුවක් ඔය ඔලුව හල්ලෙම එකතු කරලා හදපු එක. අපි අන්න ඒකෙන් ටිකකුත් මේකට පොඩ්ඩක් දා ගන්නවා. හරි. අන්න ඒක තමයි ඒ. හරි. තම කැමති නම් ඉතින් මේ මිරිස් කුඩු එහෙම අවශ්‍ය ප්‍රමාණයට. හෝ මිරිස් කල්ලක් එහෙම දැම්මට ගැටලුවක් වෙන එකක් නැහැ මම හිතන්නේ. බලන්න දැන් පාට කොහොමද කියලා මිරිස් කුඩු එකේ කහ කුඩුගේ පාට බලන්නකො. කහ කුඩුවෙම අපි ගෙදර හදාගත්තු ඒවා. ඔතන අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුත් දාගත්තා. රතු ලුණු මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණානේ. කියන්නත් බැරි වුණානේ. ඔව් බලන්න රතු ලුණු ගෙඩියොත් කපලා දාලා ගන්නවා ඒකටම. කරපිංච පොඩ්ඩක්. හරිම ලේසි. ඉතින් මේවා හොයන්න මේ අමුද්‍රව්‍ය හොයන්න කොහෙවත් දඟලන්න ඕනේ නැහැ නේ. මේ වට්ටක්ක කඩේට නම් පොඩ්ඩක් අමාරුයි. මම හිතන්නේ මේක පොලෙන් ගෙනාව වට්ටක්ක තිබුණ නැහැ හොයාගන්න. ඒ කාලෙට පොඩ්ඩක් අඩු ඇති නැත්නම් නේ. ඉතින් ඒකටම අපි උඹලකට කෑලි ටිකකුත් දා ගන්නවා. මේක මේ හරිම රස කෑමක්. ඉස්සලම පොඩි කාලේ කන්න ආස නැහැ. ඕක දැන් ඔය අවුරුදු නැගත් වෙලාවට එහෙම ඉතින් පොඩ්ඩක් එන්න පොඩ්ඩක් අදිමදි. දැන් හැබැයි එහෙම නෑ. දැන් කනවා. ඉතින් අපි මේකට පොල් ටිකකුත් මිරිකලා දාගන්න එපානේ. ඔන්න අපි ඉස්සල්ලාම අර පොල් කිරි මිරිකල හිටන් අර මිටි කිරි කියලා අපි අයින් කරනවා. අනේ ඒ ටික මේකෙත් අයින් කරනවා අපි. ඒක අර ඉදුණන් පස්සේ දාන්නේ. ඕන උදින් පොල් කිරි ටිකකුත් එකතු කරලා අවුරුද්ද සුබ වෙන්න කියලා හිතලා ලිපේ තියන තමයි තියෙන්නේ යාළුවනේ. ඉතින් මේ යාළුවනේ නැවතත් මතක් කරනවා වීඩියෝ එකේ බොහෝ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් කුක්ලසාසිය 10 වාරයක් ඒවල සමාව අය දිනවා. නැත්නම් අපි සියල්ලම සූදානම් කරලා මේක ලිපෙන් තියලා ඉවරයි. ඉතින් ගින්දර මේ වෙලාවට පොඩ්ඩක් වැඩි කරන්න ඕනේ අපි. ඒ කියන්නේ හොඳ ගින්දරේ තියලා මේක අර පොඩ්ඩක් හොද්ද දැන් හිටිය තැම්බෙන්න එපා ඉතින් නේ. මේක හැබැයි ගොඩාක් තැම්බෙන්න වෙලාවක් යන්නේ සාමාන්‍ය අර කිරි අල්ල ටික ඔය අල්ල ටික තමයි නේද. වෙන ඉතින් කජුත් තැම්බුණාට ඒක කොහොමද කන්න පුළුවන් නේ. අර ගින්දර පොඩ්ඩක් වැඩි කරලා හිටා මේක උන්ටට උතුරවන්න තමයි තියෙන්නේ. උතුරන කියන්නේ උතුරලම යන්න නෙමෙයි. සාමාන්‍ය විනාඩි 15ක් උතර යනකොට මම හිතන්නේ මේකම අපිට වා ගන්න පුළුවන්. පන් දැන් වටේම පේන දාගෙන ඉන්න හැටි පොඩ්ඩක් ඔන්න වහලා තිබ්බට වහලා තියලා සාමාන්‍ය විනාඩි 5-10න් උතර ඇරලා බලුවම පස්සේ ඔන්න ඔය තත්ත්වයට තියෙනවා. අර දැන් මේක මේ ගොඩාක් තැම්බෙන්නේ වෙලාවක් යන එකක් නෙවෙයි මේක. ඉතින් ඉස්සර ඉඳන්ම මට හොඳට මතකයි අවුරුදු කාලේ ඒ නැකත් වෙලාවට හත් මාළුවත් එක්ක සැමන් එකක් තමයි ගෙවල් වල බදින්නේ. ඉතින් ආයේ ඒ දෙක කෑවා කියන්නේ මාර ගැම්මක් තමයි එන්නේ. කිරිබත් නෙමෙයි. මම කිරිබත් කවදාකවත් අද වෙනකන් කාලා නැහැ. නැකත් වෙලාවට කිරිබත් කාලා නැහැ සිංහල ඒ අලුත් අවුරුද්ද වලට. බාන පාට කොහොමද කියලා දැන් මේ වෙනකොට සුවඳකුත් එනවා. ඒ සුවඳ එන්නේ අර අපි හදාගත්තු 3-5 කොටුවක් මං කිව්වේ. අන්න ඒක දාපින් තමයි සුවඳක් එන්නේ. අර උළුව හල්ලේම දාලා හදන්නේ. බාන දැන් හොද්ද කොජ ගාලා උතුරනවා. මේකනේ හොද්ද නෙමෙයි මාළුව. උතුරනවා. දැන් මේ බාන දැන් මේ සාමාන්‍යයෙන් මම වීඩියෝ එක ස්කිප් කරනවා. කියන්නේ එක දිගටම වීඩියෝ එක දැම්මොත් එහෙම මේක පැයක් උතර යනවනේ මුලින් දැම්ම. ඒ ලෝල කපන හැටි පොල් ගන්න හැටි ඕපන් කරන්න කිව්වොත් ඉතින් අපි බොහොම ගැටි කරලා තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. දැම්මේ කියන්නේ දාන්නේ. හරි. මොන තියෙන කිරියලා කැලලත් තමයි පොඩ්ඩක් අරන් බලන්න ඒක තැම්බිලද කියලා. කිරියලා තැම්බිලා කියන්නේ තැම්බිලා තමයි නේ. හරිම ලේසි. ඉතින් මේ කෑම හදන්න මම අහලා තියෙනවා හත් මාළු අනිත් දවස්වල හදන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම දන්නේ නැහැ. ඒ පිළිබඳව දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි කමෙන්ට් එකක් දාන්න කියලා මම මතක් කරනවා. සබරගම පළාතෙන් තමයි මම හිතන්නේ මේ හත් මාළුව ආරම්භ වෙලා තියෙන්නේ. මම ඒක අහලා තියෙනවා. ඉතින් එහෙම මතක් වෙනකොට පොඩි ආඩම්බරයක් හිතේ තියෙනවා. මොකද අපි සබරගම පළාතේ ඉඳලා. ඉතින් දැන් මේක හදලා බත් ගොට්ටක අර ලස්සනට මේ පිඟානකට කෙහෙල් කොලයක් එහෙම දාලා ඒකේ පහන් තෙලයක් එහෙම පත්තු කරලා අපි පවුලේ ඔක්කොම එකතු වෙලා දැන් තාත්තා කවනවා තව පොඩ්ඩකින් බත් අපිට. හරි. ඉතින් ඒකේ දා ඉඳන්ම වෙන සිරිතක් වගේ දැන් තියෙනවා. ඊට පස්සේ තමයි අපි ගනුදෙනු එහෙම කරන්නේ. ඉතින් අපි ඊළඟට අර අපි ඉස්සෙල්ලා අයින් කරේ මිටි කිරි ටික. අනේ මිටි කිරි ටික දැන් දාගන්න. දැන් මේක හොඳට තැම්බිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අර අල කෑලි ඔක්කොම වර්ග දැන් තැම්බිලා තියෙන්නේ. ඒක ඉතින් මිටි කිරි ටිකත් එකතු කරලා පොඩ්ඩක් තියෙන්න අරලා බාන තමයි අපිට තියෙන්නේ. ඉතින් දැන් නැකත් වෙලාවට කිට්ටුයි බඩත් පොඩ නලියනවා වගේ කාපන් කියලා එක පාට කන්න බෑ නැකත් වෙලාවේ එනකන් ඉන්න බෑනේ. ඉතින් ඔන්නම දැන් පොඩ්ඩක් ගින්දර පොඩ වැඩි කරලා
ඕන් මම රත් වෙන හැටියට. බලන්න දැන්ගේ පාට කොහොමද කියලා. කහ පාටට නේ. ඉතින් මට නැවත මතක් කරන්න ඕනි විවිධ සද්ද එහෙම ඇහෙන්න පුළුවන්. ඉතින් යලිත් වර මම සමාව ඉල්ලනවා. ඉතින් මේ දැන් මේක බාන්න කිට්ටුයි. ඒ වගේම නැකත් වෙලාවටත් කිට්ටුයි. වීඩියෝ එක යහළුනේ බොහොම කෙටි කරනවා. ඉතින් දැන් මේක අපි බාගත්තා. මේකට බාගෙන හිටන් අපිට කැමති නම් තෙල් ටිකක් දාගන්න පුළුවන්. අබ කරපිංචටකේ වැඩිපුර දාලා පොඩ්ඩක් තෙල් ටිකක් දාගත්තාන් පස්සේ එහෙම කන්න පුළුවන්. ඉතින් අපි මේකට එකතු කරගන්න උළු හාල් කුඩු පොඩ්ඩක්. හරි ඒකිනුත් වෙනවා මාර සුවඳක්. දැන් බලන්න මේ පාට කහ පාට. ඒ කියන්නේ මේක ඔරිජිනල් කහ කියලා කියන්න පුළුවන් නේද? හරි. දැන් ඉතින් අපේ සියල්ල සූදානම්. දැන් නැකත් වෙලාවක හිටු හින්දා මම අද මේ වීඩියෝ එක පොඩ්ඩක් කෙටි කරලා තමයි මෙව කරන්නේ. ඉතින් ආදරණීය යාළුවනේ සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ. ඒ වගේම හිතන පතන හැමදේම හරියන්න ඕන. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙන තුරු ඒ වගේම ලබන අවුරුද්දේ මේ වගේ වීඩියෝ එකක් කරන්න මම බලාපොරොත්තු වෙනවා මේ වගේම එකක්. ගුරු මම ඉතින් එහෙනම් සමු ගන්නවා අදට.